අයිබෝවන් සුබ දවසක් කෙනෙක් ප්‍රාර්ථනා කරන ක්‍රිකට් වලට බෙහෙන් මාදර කරනවල සිනම දනාට එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟාවලියක් සහ T20 තරඟාවලියක් ආරම්භ වෙනවා ජනවාරි 22 වෙනිදා සිට. ඉතින් පළමුව ආරම්භ වෙනවා එක්දින තරඟාවලිය. පළමු එක්දින තරඟය ජනවාරි 22ත්, ඒ වගේම දෙවන එක්දින තරඟය ජනවාරි 24ත්, ඒ වගේම අවසන් එක්දින තරඟය ජනවාරි 27 වෙනි දිනත් පැවැත්වෙනවා. ඉතින් මේ තරඟ තුනම පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟ වශයෙන් තමයි මෙම තරඟ පැවැත්වෙන්නේ. තරඟ ආරම්භ වෙනවා හවස 2:30ට පමණ. ඉන්පසුව ආරම්භ වෙනවා T20 තරඟාවලිය. පළමු T20 තරඟය ජනවාරි 30 වෙනිදාත්, ඒ වගේම දෙවන T20 තරඟය පෙබරවාරි 1 වෙනිදා සහ අවසන් T20 තරඟය පෙබරවාරි 3 වෙනි දින ආරම්භ වෙනවා නුවර පල්ලකලේ ක්‍රීඩාංගණයේදී. රාත්‍රී 4ට තමයි තරඟාවලිය ආරම්භ වීමට දැනට කටයුතු සැලසුම් කරලා තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට එංගලන්ත කණ්ඩායමට එරෙහිව T20 සංචිතය නම් කරලා තිබෙනවා. ඉතින් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව නම් කළ T20 සංචිතයෙන් කුසල් ජනිත් පෙරේරා සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයන් දෙදෙනා ඉවත් කර තමයි එංගලන්ත කණ්ඩායමට එරෙහිව 16 දිනකකින් යුතු T20 සංචිතයක් නම් කරලා තිබෙන්නේ. අපි බලමු සංචිතය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. නායකත්වයේ දරන නායක දශුන් ශානක, ඒ වගේම කුසල් මෙන්ඩිස්, පැතුම් නිසංක, කමිල් මිසාර, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, වනිදු හසරංග, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, මතීස පතිරණ, මහිස් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ඒෂාන් මාලිංග, දුස්මන්ත චමීර සහ ට්‍රැවින් මැතිව් යන ක්‍රීඩකයන් 16 දෙනා තමයි එංගලන්ත කණ්ඩායමට එරෙහි T20 සංචිතය සඳහා නම් කරලා තිබෙන්නේ. ඉතින් මෙම සංචිතයම බොහෝ දුරට 2026 T20 ලෝක කුසලානයට නම් වීමට ඉඩ තිබෙනවා. ඉතින් මෙම සංචිතයෙන් එක් ක්‍රීඩකයෙකු තමයි ඉවත් කරනු ලබන්නේ. ඉතින් අපි බලමු 2026 T20 ලෝක කුසලාන සංචිතයට මෙම ක්‍රීඩකයන් 16 දෙනාගෙන් කවුරුන්ද නම් වෙන්නේ කියලා. ක්‍රීඩකයන් 15 දෙනෙක් 2026 T20 ලෝක කුසලානයට නම් කිරීමට තමයි ICC ආයතනය විසින් අවසර ලබා දී තිබෙන්නේ. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට එරෙහිව නම් කරන ලද මෙම T20 සංචිතය සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස් අපිට කමෙන්ට් එකේ ලියන ගමන් අනිවාර්යයෙන්ම කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට ඇතුළත් විය යුතුද යන්නත් අපිට කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම ලියන්න. ඒ වගේම යලිත් මෙවැනි ක්‍රිකට් තොරතුරු දැන ගැනීම සඳහා අපේ channel එක subscribe කරලා bell button එක touch කරලාම තියාගන්න. ගිහිල්ලා නම් අලුත් වීඩියෝ හමුවතුරු වලට සුවදායකම දවසක්.